ආයුබෝවන් හුඟ කාලෙකින්. ඉතින් මේ කාලයක් හම්බුණු ගමන් මං හිතුවා මේ අපි මේ ලෝකෙට ඉපදුනේ නිකන් ඔහේ බලන් ඉඳලා තමන්ගේ වැඩක් කරලා යන්න විතරක් නෙවෙයි තමන් දන්න දේ තව කෙනෙක්ට කියලා දීලා මේ තමන් මොකක් හරි දෙයක් පිළිගන්නවා නම් තමන් ඒක හරි කියලා හිතනවා නම් ඒක අනිත් කෙනෙක් එක්ක හුවමාරු කරගන්න එක මම හිතනවා යෝග්‍ය කරුණක් කියලා. ඉතින් ඒ නිසාම තමයි මේ මට කාලේ හම්බුනහම මම මේ වගේ වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් මම හිතන විදිහට අපි මනසේ දැනගෙන ගොනාසේ සිටීම ඇතැම් අවස්ථාවල නුවණට හුරුයි. නමුත් කිසිම අවස්ථාවක ඇතැම් අවස්ථාවක නෙමෙයි කිසිම අවස්ථාවක ගොනාසේ සිට මනසේ දන්නවා කියා සිටීම. ගොනාසේ සිට මනසේ දන්නවා මෙන් පෙනීම තමන් ඒක පෙනීම තරම් යෝග්‍ය නැහැ. එතකොට මේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපිට පිටින් පේන මිනිස්සුන්ගේ වැරදි නැත්නම් ඒ මිනිස්සුන්ගේ කතාබහ ඒ මිනිස්සුන් හැසිරීම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා හිත වෙහෙසෙනවට වැඩිය හරියට කණ්ණාඩියක් දිහා මුහුණ බලන තමන්ගේ අඩුපාඩු ටික හදා ගන්නවා වගේ කැඩපතකින් තමන්ගේ මුහුණ දිහා බලලා අඩුපාඩු හදා ගන්නවා වගේ තමන්ගේ තියෙන අඩුපාඩු තමන් කොහොම චරිතයක්ද තමන්ට මොන වගේ පෞරුෂ ලක්ෂණ තියෙන්නේ තමන් මෙතනින් එහාට තව කොච්චර ඉදිරිය වෙනුවෙන් වැඩ කරන්න ඕනද කියන කාරණය තමන්ගේ දැනුම පාවිච්චි කරලා එතකොට තමන් දිහා තමන් කරන වැඩ දිහා තමන්ට තරහක් ආවොත් තමන්ට මොන වගේ සිතුවිලිද වෙන්නේ තමන්ගේ වචනයෙන් පිට වෙන්නේ මොන වගේ සිතුවිලිද කියලා පරීක්ෂා කරලා බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්න එක වඩා යෝග්‍යයි. අනිත් අයගේ වැරදි හොය අනිත් අය කොයි වගේ සමාජ මට්ටමකද ඉන්නේ කියලා හිතන්නේ නැතුව ඒ දේවල් වලින් අපේ නිකරුණේ අපේ හිත වෙහෙසනවා. අපේ එනර්ජි එක අපේ ශක්තිය අපිට නව නැත්නම් අලුත් දෙයක් කරන්න තියෙන හැකියාව අපිට තවත් කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන් හැකියාව අපි කඩා බිඳ දමනවා. එතකොට මේ ලෝකයේ සාමාන්‍ය මිනිස්සු කොයි වෙලාවෙත් අනිත් මිනිස්සුන්ට බැන වැරදි හොය විවේචනය කර හොඳක් තියෙනවා නම් ඒක කියනවා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය එහා ගිය තමන්ට ලැබුණු මේ අසන මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ඵල ප්‍රයෝජන ගන්න නම් ඉතින් තමන් කවුද කියලා හඳුනා ගන්න ඕනේ. අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින්. ඉතින් මම හිතනවා මේ කාරණය අපේ එදිනදා ජීවිතයට යොදා ගත්තොත් අපිට මේ ලෝකයේ දිහා ගොඩාක් කුතුහලෙන් යුතුව බැලුවොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පාසලේදී පාසල් අධ්‍යාපනයේදී ගොඩක් කලාවට ගුරුවරු පාසල අපිව අච්චුපතට විතරක් සීමා කරලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ඒ ළමයාට ගෙදරින් හොඳ තල්ලුවක් හම්බුනේ නැත්නම් ඔහු ඇය පාසලෙන් ඉගෙන ගන්න ළමෙක් නැත්නම් අර සිලබස් එකට යට වුණු මිනිස්සෙක් නම් මේ ලෝකයේ තියෙන ලස්සන දේවල් මගහැරෙනවා. සාහිත්‍ය අච්චුපතට විතරක් සීමා වෙන්නේ නැහැ. විද්‍යාව අච්චුපතට සීමා වෙන්නේ නැහැ. ගණිතය සීමා වෙන්නේ නැහැ. වාණිජ්‍ය සීමා වෙන්නේ නැහැ. තමන් එක විෂය ධාරාවකින් ගැඹුරින් ඉගෙන ගන්නවා නම් අපිට එක ගුරුවරයෙක්ගෙන් විතරක් ඒ දේ ඉගෙන ගන්න බෑ. ඒ විෂය පුළුල්ව අධ්‍යයනය කරලා ඒ විෂය සමගාමීව විහිුණු දැවැන්තයන්ගේ ඔවුන් මොනවද කරලා තියෙන්නේ කියලා ස්වයං අධ්‍යයනයක් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් මේ ලෝකයේ මට කියන්න ඕනේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතිහාසය ගොඩාක් විෂයන් තියෙනවා. අපි කොයිම වෙලාවකත් අනිත් අයගේ වැරදි හොය එයාලට බැන මේ වටින කාලය නාස්ති කරන්න නැතුව අපි අපේ ජීවිතය හදාගමු කියන පණිවිඩය.
සුබ දවසක්. ගිහින් යන්න.